මගේ නම ශෂිනී. මගේ පාසල බදුල්ල මධ්‍ය මහා විද්‍යාලය. මම මෙවර ජීව විද්‍යාංශයෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ රෑන්ක් එක 30. මට A2යි B1යි. මේ මගේ සෙකන්ඩ් ෂයි එක. මගේ ෆස්ට් ෂයි එකේ A1යි B2යි. ඉතින් මගේ ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි එකේ දෙකේම මට කෙමිස්ට්‍රි වලට A සාමාර්ථයක් තියෙනවා. මම මුලින් ඉඳලම ක්ලාස් ගියේ රවින්ද්‍ර සර්ගේ කෙමිස්ට්‍රි ක්ලාස් එකට විතරයි. ඇත්තටම රවින්ද්‍ර සර් කියලා කියන්නේ කෙමිස්ට්‍රි සබ්ජෙක්ට් එක ඇතුලේ හරිම දක්ෂ ගුරුවරයෙක් වගේම හරිම නිහතමානී ගුරුවරයෙක්. මම ක්ලාස් එකට ජොයින් වුණ මුල් මාස 3ේම මට කෙමිස්ට්‍රි ගැන ලොකු විශ්වාසයක් ගොඩ නැගුණා. ඇත්තටම සර්ගේ තියරි ගැන කතා කරද්දී සර්ගේ තියරි නෝට් එක හරිම කම්ප්ලීට් වගේම ක්ලියර් තියරි නෝට් එකක් සර් අපිට දුන්නා. ඒ වගේම හැම පාඩමකටම අදාළ තියරි හරිම පැහැදිලිව වගේම අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට ක්ලාස් එක ඇතුලේ හරිම මේ මිත්‍රශීලීව වගේම හරිම දක්ෂ විදිහට සර් ඉගැන්වනවා. සර්ගේ තියරි ගැන කතා කරද්දී සර් හරිම ක්ලියර් කම්ප්ලීට් නෝට් එකක් දෙනවා. හැම පාඩමකටම අදාළ සියලුම තියරි කරුණු සර් පැහැදිලිව අපිට තේරුම් ගන්න පුළුවන් විදිහට ක්ලාස් එක ඇතුලේ උගන්වනවා. ඇත්තටම සර් විභාගයට මාස 2ක් විතර තියෙද්දී සියලුම තියරි කරුණු වගේ සම්පූර්ණයෙන්ම ආවරණය කළ ඉවර කරනවා. ඒ නිසාම අපිට ඒ කාලේ නැවත නැවත ප්‍රැක්ටිස් කරන්න වගේම තියරි කරුණු නැවත නැවත මතක් කරන්න ප්‍රයෝජනයට ගන්න පුළුවන් වුණා. ඒක ලොකු උදව්වක් වුණා එක්සෑම් එකකට යද්දී සම්පූර්ණම තියරි කරුණු ආවරණය කරලා තියෙන එක. ඒ වගේම අර තියරි වලටම විතරක් සීමා වෙන්නේ නැතුව ඒ කරුණු අපිට මේ පන්ති ඇතුළතදීම මතක තියාගන්න පුළුවන් විදිහට සර් විවිධ ක්‍රියාකාරකම් එක තමයි ඉගැන්වීම් කටයුතු කරන්නේ. එතකොට අපේ SPD පාඩම්, ඕගනික්, ඒ වගේම කර්මාන්ත රසායනය වගේ පාඩම් වලදී අපි බෝඩ් එකට ගිහින් chart ඇඳා ඒ වගේම තමයි අර කර්මාන්ත රසායනයේ විවිධ කර්මාන්ත අර නිෂ්පාදන ක්‍රියාවලිය අපි හැමෝටම ඇහෙන පන්ති ඉස්සරහා ඉදිරිපත් කරා. ඒ වගේ පුංචි පුංචි ක්‍රියාකාරකම් නිසා ඒ කරුණු සාමාන්‍ය තීරි අර අමාරු පාඩම් වල පවා කරුණු අපිට හොඳින් ධාරණය කරගන්න පුළුවන් වුණා. ඇත්තට මේක වෙනස්ම අත්දැකීමක්. ඒකෙමස අපිට හැම පාඩමකටම ටියුට් එක ගානේ දුන්නා. ඒ ටියුට් එකෙන් ගණන් වැඩි ප්‍රමාණයක් අපි ක්ලාස් එක ඇතුළතදීම හදලා ඉවර කරා. ඒ නිසා අපිට තව පාඩමකට යන්න කලින් පාඩම පිළිබඳ හොඳ අවබෝධයක් වගේ මේකේ තියෙන සීලම ගැටලු निराකරණය කරගෙන ඉස්සරහා පාඩමකට යන්න පුළුවන්කම තිබුණා. ඇත්තටම සර් ඒ ගණන් සර්ම හදලා පන්ති ඇතුළේදීම සාකච්ඡා කරනවා. ඒ වගේ මේ ගණන් හදන අතරතුරදී සර් හැම ළමයා ළඟටම ගිහිල්ලා එයාලට තියෙන ගැටලු සාකච්ඡා කරලා ඒවට විසඳුම් දීලා හැම ළමයාමටම මේ පාඩම පුළුවන් වෙනකන් මේ පාඩම කරනවා. එහෙම කියලා සර් කවදාවත් පාඩමක් අදින්නේවත් තියරි කොටස් සම්පූර්ණ කරන්න කල් යන්නේවත් නැහැ. අනිත් ගුරුවරුන්ට සාපේක්ෂව ඉක්මනින්ම තියරි කරුණු කවර් කරලා ඉවර කරනවා. ඒ වගේම විභාගයට යන්න කලින් අපි MCQ 1000ක papers package එකක් කරා. ඒකෙදී අපි MCQ 50 ගානේ තියෙන papers 20ක් හැම ඉරිදම එක paper එක ගානේ කරා. එතකොට අපි උදේම ඉරිදා උදේ ඇවිල්ලා time තියලා හරියටම පැය දෙකක paper එක කරලා යාළුවොත් එක්ක share කරගෙන marks දානවා. ඒකල සර් class එක ඇතුළතදී මේ paper එකේ MCQ 50ම සාකච්ඡා කරනවා. ඒ විදිහට MCQ 1000ක් කරලා තමයි අපි විභාගෙට ගියේ. ඇත්තටම හොඳ MCQ ගානකට යන්න ඒක ලොකු උදව්වක් වුණා. ඒගේම තමයි සර්ගේ පේපර් ක්ලාස් එක. ඇත්තටම සර්ගේ පේපර් ක්ලාස් එකෙන් පේපර්ස් හොඳට ප්‍රැක්ටිස් වෙන්න අපිට පුළුවන්කමක් ලැබුණා. ඒකෙදි අපි ස්ට්‍රක්චර්ඩ් එසේ වගේම සමහර දවස්වලට MCQ පේපර්ස් හොඳට ප්‍රැක්ටිස් කරා. ඒ පේපර් එක සම්පූර්ණයෙන්ම පේපර් ක්ලාස් එක ඇතුළතදීම ඩිස්කස් කරා. ඒ වගේම අර හැම MCQ පේපර් එකක් අවසානෙම හැම ළමයා ළඟටම ගිහලා එයාලගේ ලකුණු අහනවා. ඒ නිසා සර්ට මුල මට්ටමේ වුණත් මැද මට්ටමේ වුණත් අවසාන මට්ටමේ වුණත් හැම ළමයෙක්ගෙනම හොඳ අවබෝධයක් තිබුණා. ඇත්තටම කෙමිස්ට්‍රි ක්ලාස් එක ගැන කතා කරොත් කොච්චර පැය ගාණක් තිබුණත් කිසිම මහන්සියක් දෙන්නේ නැතුව හරිම සතුටින් වගේම හැමදාම ජීවිතේට දෙයක් වගේම දැනුමටත් දෙයක් එකතු කරගත්ත පන්තියක්. මම සර්ගේ ක්ලාස් එක තෝරාගත්ත එක ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඇත්තටම මේ වගේ රිසල්ට් එකකට යන්න මට ඒක ලොකු උදව්වක් වුණා.